දරන් ආවේ ඔයගලන්ට අනුරාධපුරයට කොළඹ කොටුවේ ඉඳන් එක දවසින් ගිහින් එන්නේ කොහොමද කියලා. ඉතින් මේ මාතෘකාව ගැන බැලුවම කොහොමද එක දවසේ යන්නේ? මං කෙටියෙන්ම කිව්වොත් මං කෝච්චිය නැග්ගා. මම මොරටුවේනේ. මොරටුවෙන් නැග්ගා 4:25 හරි 4 මාරක් කෝච්චිය තිබ්බේ. 4 මාර රේඩිය ස්ටේෂන් එකට. එතනින් කෙලින්ම ගියා කොටුවට. කොටුවට යද්දී 5:10 කාලේ වගේ වුණා. ඉතින් මම කොටුවෙන් ටිකට් එක ගත්තා අනුරාධපුරයට. රුපියල් 1200 ගත්තේ. ඊස්දී යාල්දී ගණන් ගන්න එපා. යාල්දීවිකි මම ගියා 5:45ට. යාල්දීවි මම කොහොම හරි හිට යනකොට 10:10 වගේ වුණා. 9:45ට තමයි ට්‍රේන් එක යට යන්න තිබ්බේ. ඒ වුණාට කොහොම හරි ඉතින් සමහර තනි ලයින් තියෙනවා. ඉතින් ඒ තනි ලයින් එක යනකොට කෝච්චි එක නම් බලන්න මම වගේ තව සිද්ධි නිසා මම හිට යනකොට 10:10. ඉතින් මම 10:10 එහෙන් බැහැලා ටිකට් එක. ඊට පස්සේ මම ජයශ්‍රී මහ බෝධීන් වහන්සේගේ පැත්තෙන් අපිට අතට යන්න දෙන්නේ. ඉතින් මේ ජයශ්‍රී මහ බෝධීන් වහන්සේගේ පැත්තෙන් අතට ගිහිල්ලා මම ඉතින් ජයශ්‍රී මහ බෝධීන් වහන්සේ මුලින්ම වදින්න අපි සාමාන්‍යයෙන් දන්නවා. මුලින්ම මිහිර වහන්සේ ඊට පස්සේ බෝධීන් වහන්සේ ඊට පස්සේ පිළිම වහන්සේ. එහෙමනේ අපි සාමාන්‍යයෙන් වන්දනා කරන පිළිවෙල. මම මේ හරහා තමයි යන්නේ. ඉතින් මේ හරහා ගිහිල්ලා රනිල් මාසයි වැදගෙන ඊළඟට මං ආවා ජයශ්‍රී මහ බෝධීන් වහන්සේ ගාවට. ඒ වෙනකොට මං ඉතින් ජයශ්‍රී මහ බෝධීන් වහන්සේ ගාවට යනකොට වෙලාව 12:10යි වගේ. ඉතින් මට ලොකු වෙලාවක් හම්බුනේ 12යි කාලේ. හම්බුනේ 12යි කාලේ 12 මාර වගේ නැති පාට මේක උඩමලව වැහුවා. උඩමලව වැහුණ නිසා පල්ලෙහාට එන්න සිද්ධ වුණා. පල්ලෙහාට ඇවිල්ලා මම ටිකක් වෙලා ඉඳලා තව පැය කාලක් ඉඳලා 12යි එකට කිට්ටු කරලා මම ගියා මේ දවල්ට කාලත් නෑනේ. දවල්ට කාලත් නිසා දවල්ට කාලා ඊට පස්සේ මින්සරේ මම ස්ටේෂන් එකට ආවා. ආයෙ ඉතින් ගෙදර යන්න යන්නේ ළමයි. ආයෙ කෝච්චි නෑනේ. 2:00ට තමයි කෝච්චි තියෙන්නේ. ඉතින් 2:00ට කෝච්චිය මං ගත්තා. 2:00 කෝච්චිය යන්න තිබ්බේ කොහොම හරි 6:45. 6:00 ඔන්න ඔය කාලේ තුල තමයි යන්න තිබ්බේ කොහොම හරි කොටුවට. ඉතින් මම නැගලා කොටුවට 6:00 මාර කිව්වට 6:45 කිව්වට 7:10ට මම කොටුවට ගියා. කොටුවට ගිහිල්ලා ඊට පස්සේ කොටුවෙන් ගත්තා මගේ ට්‍රේන් එක මොරටුවට. ඒක 7යි කාලේ. ඉතින් මම 8 වෙනකොට නම් මොරටුවේ ඊට පස්සේ මට මම බස් එකේ නැග්ගා ගෙදර ආවා. 8යි කාලේ වගේ නේද ගෙදර. ඉතින් ඔන්න ඔහොමයි මම එක දවසින් අනුරාධපුරේ ගිහිල්ලා ආවේ.